ඉන්දියාවෙන් ගෙන ආපු දන්ත ධාතු වැද ඉන්නේ. ඉන්දියාවෙන් ගෙන ආපු භූගහට වැද ඉන්නේ. ඉන්දියාවෙන් ගෙන ආපු දෙවිවරුන්ට වැද ඉන්නේ. ඉතින් එහෙම ජාතියකට පුළුවන් ද ගැමුණු ස්වාධීනව හිතන්න, ස්වාධීනව වැඩ කරන්න, ස්වෛරීත්වයක් ගැන හිතන්න. අර මීපාල වන කවුරුද හාමුදුරු කෙනෙක් ඉන්නේ බුදුන් ලංකාවේ ඉපදුනේ කියලා කියන්නේ. ඔව්. ඒ භික්ෂුන් වහන්සේගේ දේවල් ඒවා පුරාවිද්‍යාත්මකව වෙන විදියකට සත්‍ය නුනත් ඒක මට දේශපාලන උමුණක් පේනවා ගැමුණු. ඒක අර ප්‍රතිස්ථාන්ත ව්‍යාපාරය ඇතුලේ රෝමයට විරුද්ධ වෙන කැරැල්ල වගේ එකක් හැටියට තමයි මට ඒක පේන්නේ. මීපනවලානේ හරි. මීපනවලාන කන්නේ. අර උන්වහන්සේ කියන් යන කතාව අතන තියෙනවා රජගහනුවර මෙතන තියෙනවා ලුම්බිනිය. ඒක යට තියෙන සංස්කෘතික දේශපාලන සංස්කෘතික කියවීම තමයි මේකේ මේ ඉන්දියාව අර ගෙම්බෝ එළියට දැම්මම ගේ දිහා බලන් ඉන්නවා වගේ ඉන්දියාවෙන් එළියට දාපු ජනයා ලංකාවේ ඉන්න ඉන්දියානු සම්බයයක් තියෙන ජනයා ආපහු හැරලා බලන ඉන්දියාව දිහා. අර දෙයියෝ ටික වඳිනවා, ඒ බුදුන් වඳින ඔක්කොම වැදගෙන ඉන්නේ. ඒක කඩන්න ගෙන ආපු සංස්කෘතික ව්‍යාපාරයක් වගේ තමයි මට ඒ ව්‍යාපාරේ පේන්නේ. එහෙම නැත්නම් මේකට ගැළවීමක් නැහැනේ. මං කිය ලංකාවේ ඉන්න මුස්ලිම් ජනයා ඒගොල්ලෝ වැදන් ඉන්නේ සෞදිය දිහාවට. කතෝලික ජනයා වැදන් ඉන්නේ රෝමේ දිහාවට. ජෙරුසලමට වැදන්. දැන් මෙන්න මේ වගේ එකක් නේ ලංකාවේ තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍යත්වයේ තමන්ගේ ජාතිකත්වයේ ඉක්මව ආගමිකත්වයේ ඉහළට ගෙන අප එකක් තියෙනවනේ කියමු. මේක නිසා තමයි අපේ ස්වෛරීත්වය කියන එක, අපේ නිදහස කියන එක, අපි ලාංකික කියන ජනකණ්ඩායමක් හදාගෙන යාමට තියෙන බරපතල ගැටලුව පහුගිය අවුරුදු 60 70ම ආයුකත් එක්ක අපිට. මොකද අපි උපන් රටේම අපි ඒකේම පරාදීන ඒක ඇතුළෙම අපිව මේ දුර්වල ජාතියක් බවට පත් කරන හේතු කාරණා තියෙනවනේ. පන්නට ඇතුළේම අපි දෙවෙනි පන්ති පුරවැසියෝ අපි අදහන ආගම අපේ එකක් නෙවෙයි. අපි කනබොන විදිය අපේ විදියක් නෙවෙයි. අපි අඳින පළඳින විදිය අපේ විදියක් නෙවෙයි. අපි කියන්නේ ජාතිකත්වය කියන්නේ අපි ප්‍රධාන වශයෙන් කතා කරන භාෂාව අපේ එකක් නෙවෙයි. දේවානම් පියතිස්සට කරපු දේ නම්බුකාරකමට කිව්වාට ඒක තමයි මේ හැමෝටම කරන්නේ දැන්. අපිට ඕන විදියට අභිෂේක ලබා බලා ඔය රටේ සිටියදී අපිට අවුරුදු 2000කට කලින් මේකට උදාහරණ තියෙනවා. දේවානම් පියතිස්සට කරපු එක ඒක ජයවර්ධනට කරන්න පුළුවන්, ප්‍රේමදාසට කරන්න පුළුවන්, චන්ද්‍රිකාට කරන්නත් පුළුවන්, මහින්දට කරන්න පුළුවන්, අනුර කුමාරට කරන්නත් පුළුවන්. හැබැයි අපේ තියෙන ගොන් කෑල්ල තමයි අපි ඒක උත්කර්ෂයට නංවලා ආපහු ඉන්දියාවට වැදගෙන ඉන්නවා. මං කියන්නේ අපි හිතන විදිය ගැන මුළු මොනින්ම වෙනස් කරන තාක්කල් අපිට මේ උගුලින් ගැලවෙන්න, දිල්ලිය අටවන උගුල් වලින් ගැලවෙන්න බෑ අපිට. ඇයි? ඉන්දියාවෙන් ගෙන ආපු දන්ත ධාතු වැද ඉන්නේ. ඉන්දියාවෙන් ගෙන ආපු භූගහට වැද ඉන්නේ. ඉන්දියාවෙන් ගෙන ආපු දෙවිවරුන්ට වැද ඉන්නේ. ඉතින් එහෙම ජාතියකට පුළුවන් ද ගැමුණු ස්වාධීනව හිතන්න, ස්වාධීනව වැඩ කරන්න, ස්වෛරීත්වයක් ගැන හිතන්න. ඒක තමයි දිල්ලියේ බමුණු ටික ගිහිල්ලා වැඳපන් කියලා අටම ස්ථානේ ලොක්කට වැඳන්නේ කියලා මෝදි. ඔව්. මරු නාට්‍යනේ ඒක. නේ? අරයා අපි පල්ලිගම හේමරතන උන්වහන්සේ කල්පනා කරද්දී මාරයිනේ මම ඉන්දියන් අගමැතිගෙන් වැඳුම් ගත්තා. ඒ චූන් එකෙන් තමයි අපි අපෝටම වෙන්නේ. වැඩේ වෙන්නේ අනිත් පැත්තට. දැක්කනේ සිරිමා බෝධියට ගියා. ඔව්. මහනුවරට ගියාද කියලා මට මතක නැහැ. මහනුවරට ගියේ නැහැ. යන ගමන් X note එකක් දැම්මා. my friend අනුර කුමාර දැන් දාලා ගේම ගහලා ගියා. අපි තාම කල්පනා දැන් අපි අර මේ බස් එකෙන් බැස්ස මේ ගමෙන් ආපු මගේ වගේ සාක්කුවත වාර බලන මොනවද නැතුනේ කියලා. තාම දන්නේ නැහැ මොනවද නැතුනේ කියලා. අපි කොහොමද තාම දන්නේ නැහැ. මොනව අරන් ගියත් දන්නේ නැහැ මෝදි අපි පොකට් ගාලා. අපි දන්නේ නැහැ. අර ආපු මිනිහා ඉතින් බොහොම ජයට පන්සල් වලට ගිහිල්ලා බෝගස් වලට වැඳලා ඒ සිංහලෙන් වචන 10ක් විතර කතා කරාට පස්සේ තාමත් අපේ මේ සිංහල බංගේ ඔක්කොම මිනිස්සු මාර මෝදි අර චායි විකුණු මිනිහා තමයි මේ අන්දලේම මේට අපිට ගේම ගන්න. මේකේ ඇත්තටම හිනාවට කාරණයක් නෑ. අපිට තියෙන්නේ කම්පා වෙන්න තින්නේ. අපිට කොහොමද පැවැත්මක් තියෙන්නේ කියන එක.